ඡන්දය දාන්න රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට නිවාඩු ලැබෙන ආකාරය මෙන්න. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න මේ පිට හතර වටේ අපේ YouTube නාලිකාව අදම subscribe කරන්න. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ පනතේ ප්‍රතිපාදන අනුව නිවාඩු ලබා දීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම සභාව ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අද එනම් දෙවනිදා මැතිවරණ කොමිසමේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් එහි සභාපති RMA.L. රත්නායක මහතා පැවසුවේ විශ්වවිද්‍යාල උපකාරක පන්ති ඇඟලුම් කම්හල්වල සේවකයන්ට හා ශිෂ්‍යයන්ට නිවාඩු ලබා දීම අත්‍යවශ්‍ය වන බවයි. රාජ්‍යාංශයේ නිලධාරීන් සඳහා පැය දෙකක නිවාඩුවකට යටත් වන ඡන්දය ප්‍රකාශ කිරීමට යාමට ඡන්ද පොළට ඇති දුර ප්‍රමාණය අනුව ආයතන ප්‍රධානියා විසින් තීරණයක් ගනු ලබන ප්‍රමාණවත් කාල සීමාවක නිවාඩු ලබා දීම අත්‍යවශ්‍ය බව සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. පෞද්ගලික අංශයට නිවාඩු ලබා දීම සඳහාත් මැතිවරණ කොමිෂන් සභාව විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර ඒ අනුව කිලෝමීටර් 40ක් හෝ ඊට අඩුවේ නම් දින භාගයක්, කිලෝමීටර් 40ක් 100ත් අතර නම් එක් දිනයකුත්, කිලෝමීටර් 100ත් 150ත් අතර නම් දින එකහමාරකුත්, කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකකුත් වශයෙන් නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ඇතැම් ඡන්දදායකයන්ට ඡන්ද පොළට යාම සඳහා පවතින දුර ප්‍රමාණය අනුව මීට වඩා වැඩි දින ප්‍රමාණයක නිවාඩු අවශ්‍ය විය හැකි බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති RMA.L. රත්නායක මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළව සිදු කෙරෙන සියලු ප්‍රචාරක කටයුතු තුන්වෙනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් කෙරෙන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව මැයි මාස 3 වන දිනින් පසු මැතිවරණ දිනය දක්වා වූ කාල සීමාව නිහඬ මැතිවරණ කාලයක් ලෙසයි සැලකෙන්නේ. මේ වන විට නිල ඡන්ද දැන්වීම පත්‍රිකා ගෙයින් ගෙට බෙදා හැරීමේ කටයුතු අවසන් කර ඇති අතර නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති අය වේ නම් තමන්ගේ ප්‍රදේශය තුල පිහිටි උපතැපල් කාර්යාලය වෙත ගොස් එම ඡන්ද දැන්වීම පත්‍රිකා ලබා ගැනීමේ හැකියාව ඇති බවද මැතිවරණ කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. මෙවැනි උණුසුම් පුවත් සමගින් නැවතත් අපි ඔබ හමුවන්නේ නම් සුබ දවසක්.